මේ දවස්වල ඔන්ලයින් බිස්නස් කරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ WhatsApp ඇඩ් කරන්න බෑ. ඇඩ් වලට WhatsApp ඇඩ් කරන්න බෑ. ඔව් ඇත්තටම අපේ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් වලට දැන් WhatsApp ඇඩ් කරන්න බෑ. ඒක WhatsApp සමාගම විසින් අපිට තහනම් කරලා තියෙනවා. ඉතින් එයාලා ඒකටත් අපෙන් සල්ලි අය කරන්න හදන්නේ. ඒකට හේතුව තමයි මම හිතන්නේ දැනටත් ඔයාලා දන්නවා ඇති බූස්ටිං ඇඩ් වලට පමණයි WhatsApp ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ මම හොයාගත්ත කරුණේ මට WhatsApp ඇඩ් කරන්න බැරි එකට මම සොලියුෂන් දෙකක් තුනක් හොයාගත්තා. ඒ සොලියුෂන් තුන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවා. එතකොට ඔන්ලයින් බිස්නස් කරන ඔයාලට මේ ටික්ස් තුන පාවිච්චි කරොත් ගොඩක් දුරට අර පරණ විදිහටම WhatsApp මැසේජ් වලට ඒ මැසේජ් ටික ගෙන්න ගන්න පුළුවන්. ඔයාලගේ මෙන්න මේ විදිහට බලන්න. ඔයාලගේ WhatsApp එකේ දැන් මෙන්න මේ විදිහට WhatsApp එකට මේ ඔයාලා වීඩියෝ එකක් දාද්දි මෙන්න මෙතන ටච් කරාම මෙතන අපිට ටයිප් කරන්න එනවනේ. අන්න එතන ඔයාලට පුළුවන් order now කියලා ගහලා මෙන්න මේ විදිහට මම දානවා වගේ මෙන්න මේ විදිහට මෙතෙන් WhatsApp ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතෙන්ද ධන ලකුණ ගහලා අනු 4යි ධන ලකුණ ගහලා 94 ගහලා ඔයාගේ ෆෝන් නම්බර් එක ගන්න 77යි මේ. එතකොට මෙන්න මෙතන WhatsApp එක පෙන්නනවා. මේක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ මේ ක්ලික් කරලා දැන් ඔයාලට දාන්න ඕන වීඩියෝ එක ඔයාලා ඊට පස්සේ මෙතනින් සිලෙක්ට් කරලා වීඩියෝ එක දාගන්න. ඊට පස්සේ දැන් ඔයාලා උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ ගහන අනිත් ඒවා ගහන්න මේකත් තියන්න. නමුත් මේක දෙවනි පොලිමේ තියන්න. එතකොට කස්ටමර් කෙනෙක්ට නිතරම පේනවා මෙන්න මේක. හරිද? මම පෙන්නන්නම් මගේ එහෙම දාපු ඇඩ් එක. මේ තියෙන්නේ. මේ තියෙන. එතකොට මම මේක ටච් කරපු ගමන්ම යන්නේ අපේ WhatsApp එකට. එතකොට අපිට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පළවෙනි ක්‍රමේ. සහ තව ක්‍රමයක් තියෙනවා. මෙතන අපි මුලින්ම අපේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ අපි ෆස්ට් කමෙන්ට් එක විදිහට මෙන්න මේ විදිහට අපේ ජුවලරිස් ගැන කියන්නේ අපේ අයිටම් එක ගැන විස්තරයක් දාලා අපේ WhatsApp link එක මෙතෙන් ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම මෙතන අපේ WhatsApp link එක ඇඩ් කරලා තියෙනවා. මගේ අර WhatsApp එකේ මම දාන හැමෝටම යවන මැසේජ් එක මෙතෙන්වත් ඇඩ් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ WhatsApp කැටලොග් එකට කෙලින්ම යනවා මගේ. ඒ විදිහට තමයි මම දාලා තියෙන්නේ. සහ තව එක ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට WhatsApp එක වීඩියෝ එකේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රම තුන හරහා තමයි මම දැනට අර WhatsApp business එකට මැසේජ් ටික ගෙන්න ගන්නේ පරණ විදිහටම. නැත්නම් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මම දැනගත්ත දේ ඔයාලටත් කියලා දෙන්න ආවේ. ඉතින් මේ විදිහට WhatsApp ඇඩ් කරගන්න ඔයාලටත් එතකොට අර පරණ විදිහටම මැසේජ් ටික හපවෙයි.